සුබ දවසක් හැමෝටම. ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැමෝම. කාන්තාවකගේ ඩිම්බයක් සමග පිරිමියෙකුගේ ශුක්‍රාණුවක් එකතු වෙලා කලලයක් හැදෙන එකට ගැබ් ගැනීමක් කියලා කියනවා. මේ වගේ ගැබ් ගැනීම ඇත්තටම වැඩි වශයෙන් විවාහ වූ පුද්ගලයන් අතර බලාපොරොත්තු සහිත ඉතා වටිනා සිහිනයක් වෙනවා. නමුත් ගොඩක් කාන්තාවන්ට බලාපොරොත්තු නොවුන ගැබ් ගැනීම අද සමාජයේ ගොඩක් ලොකු ප්‍රශ්නයක් වෙන අතර මැදි වයසේ සිටින කාන්තාවන්ට මේ දේ විශේෂ වෙනවා. ඒ වගේම මැදි වයසේ සිටින කාන්තාවන් හදිසියේවත් ගැබ් ගත්තොත් ලොකු මානසික පීඩනයක් සහ අමාරුකමක් ඇති වෙනවා. සාමාන්‍යයෙන් ගැබ් ගැනීමක් තරුණ වයසේදී ඔබගේ හස්බන්ඩ් සමග හෝ ස්ථීර සහකරුවෙක් සමග සැලසුම් සහගතව කරන්න පුළුවන්. නමුත් නොහිතපු වෙලාවක ගැබ් ගැනීමක් සිදු වුවහොත් ඒක නිසා ඇතිවෙන ප්‍රශ්නය ඔබගේ ජීවිතයට උනත් ලොකු බලපෑමක් කරන්න පුළුවන්. මේ නිසා කාන්තාවන් හෝ පිරිමියෙක් වන ඔබ මේ කාලේ අලුත් සම්බන්ධතා පටන් ගන්නව නම් අනවශ්‍ය ගැබ් ගැනීම වළක්වා ගන්න වග බලා ගත යුතු වෙනවා. ඉතින් මැදි වයසේ අයට අනවශ්‍ය ගැබ් ගැනීම ඇති වෙන්න බලපාන හේතු කීපයක් ගැන අපි අද වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඊට කලින් මතක් කරනවා මේ වගේ වටින වීඩියෝ දිනපතා නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. පළවෙනි එක තමයි ඔසප් වීම නැවතිලා කියලා හිතීම. අවුරුදු 40-50 අතර සමහර කාන්තාවෝ මාස කිහිපයක් ඔසප් වීම නැවතුනාම හිතනවා තව දුරටත් ගැබ් ගන්න එකක් නැහැ කියලා. ඒ වගේම එයාලා හිතනවා ඔසප් වීම නතර වෙලා කියලා. නමුත් ඇත්තටම සිදු වෙලා තියෙන්නේ ඒක නන් නෙවෙයි. සාමාන්‍යයෙන් ඔසප් වීම ටික කාලයකට නැවතුණත් සම්පූර්ණයෙන්ම නතර වෙන්න කලින් ඩිම්බ පිටවීමක් සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවකදී කිසිම ආරක්ෂාවක් නැතුව සම්බන්ධකම් පැවැත්වුවොත් ගැප් ගන්න ඉඩ තියෙනවා. දෙවෙනි එක තමයි එළියට ගැනීමේ ක්‍රමය. සාමාන්‍යයෙන් කාන්තාව හා පුරුෂයා ලිංගිකව එක්වීමේදී පිරිමියා ශුක්‍රාණු පිට වෙන්න කලින් එළියට ගැනීමක් සිදු කරන අතර ගොඩක් අය මේ ක්‍රමය පාවිච්චි කරනවා. නමුත් මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම ආරක්ෂිත වෙන්නේ නැහැ. මේකට හේතුව ශුක්‍රාණු එළියට පිට වෙනවා වුණත් ඉතා සුළු ප්‍රමාණයක් ඉතිරි වී ගැප් ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අලුත් සම්බන්ධතා පටන් ගන්න අයට දෙන්නාගේ වෙලාවල් හෝ පාලනය ගැන අවබෝධයක් නැති නිසා මේක තවත් අවදානම් තත්ත්වයක් වෙනවා. තුන්වෙනි එක තමයි ආරක්ෂිත දවස් ගැන අවබෝධයක් තිබීම. ගොඩක් කාන්තාවෝ කරන දෙයක් තමයි ඔසප් චක්‍රය වෙනස් වෙන දිනයක් මතක තබාගෙන හෝ කැලෙන්ඩර් එක ලකුණු කරගෙන ඉඳලා ඒ දිනයන් ගැන විමසිලිමත් වෙමින් ලිංගික ක්‍රියාවලි බයක් නැතුව සිදු කරගෙන යනවා. නමුත් මේ ක්‍රමය 100% සාර්ථක වෙන්නේ නැහැ. සමහර මාසවලදී ශරීරයේ හෝමෝන වෙනස් වීම සිදු වෙලා ඩිම්බ පිටවීම දිනයට කලින් හෝ දිනයට පසුව සිදු වෙන්න පුළුවන් අතර හිතන්නේවත් නැති වෙලාවක ගැප් ගන්න පුළුවන්. ගැප් ගන්න එක සුදුසුයි කියලා හිතන අයට පමණක් මේ ක්‍රමය ගොඩක් හොඳ වෙනවා. හතරවෙනි එක තමයි කල්ලිකුත් වුණු ආරක්ෂක ක්‍රම භාවිතය. ඔබ අනවශ්‍ය ගැප් ගැනීම වළක්වා ගන්න උපත් පාලන එන්නත් පෙති හෝ ඉම්ප්ලාන්ට් වගේ දේවල් පාවිච්චි කරනවා නම් ඒ වගේ කල්ලිකුත් වෙන දවසක් තියෙනවා කියලා මතක තබා ගත යුතු වෙනවා. ඒ වගේම ඒ වගේ කාලය ඉවරුනාම ආරක්ෂාවත් ඉවර වෙලා යනවා. තව දෙයක් තමයි සමහර අය හිතනවා එන්නත් ඉම්ප්ලාන්ට් වගේ දේවල් එකපාරක් පමණක් ගත්තාම ආරක්ෂිතයි කියලා. නමුත් ඒක එහෙම වෙන්නේ නැහැ. හැම වෙලාවෙම දවස බලලා නැවත ඒ දේවල් ශරීරයෙන් ලබා ගැනීමෙන් අනවශ්‍ය ගැප් ගැනීම වළක්වා ගන්න පුළුවන් වෙනවා. පස්වෙනි එක තමයි උපත් පාලන ක්‍රමවලට තියෙන බය. සමහර කාන්තාවන්ට උපත් පාලන ක්‍රම භාවිතා කරන විට ශරීරයට යම් හානියක් සිදු වෙයි, අතුරු ආබාධ පැමිණෙයි, ළමයි නොමැති වෙයි යන බය තියෙනවා. මේ නිසා මේ අය කිසිදු උපත් පාලන ක්‍රම භාවිතා නොකර සිටීමෙන් ඊට වඩා ප්‍රශ්න ගොඩකට මුහුණ පාන්න වෙනවා. මේ නිසා තමන්ට සුදුසු පහසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම යෝග්‍ය වෙනවා. හයවෙනි එක තමයි හදිසි ආදර සම්බන්ධතා. මැදි වයසේ තරුණියක් ඔවුන්ගේ නව යෞවනය සමග අලුත් සම්බන්ධතා ගොඩනගා ගන්නවා. මේවා හැඟුම්බර වී හදිසි ලිංගික සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් අතර කිසිම සැලසුමක් සහ ආරක්ෂාවක් නොමැතිව එක්වීමෙන් අනවශ්‍ය ගැප් ගැනීමක් සිදු වෙන්න තියෙන හැකියාව ගොඩක්ම වැඩි. හත්වෙනි එක තමයි දෙදෙනාගේම නොසලකිල්ල හා අකමැත්ත. අලුත් හෝ తాවකාලික ආදර සම්බන්ධතාවල විශේෂයෙන්ම දකින්න ලැබෙන දෙයක් තමයි නොසලකිලිමත්කම කියන්නේ. සමහර වෙලාවට කාන්තාව උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන්න කැමති වුණත් සහකාරයා ඒ දෙයට අකමැති වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි සහකරු කිසිම ආරක්ෂාවක් භාවිතා නොකළහොත් ගැබ් ගැනීමේ අවදානම කෙලින්ම එන්නේ ගැහණියට. ඒක නිසා දෙදෙනාම කතා බහ කර යම් එකකතාවයකට පැමිණ මෙහි වගකීම ගැනද දෙදෙනාම තහවුරු කර ගැනීම හරිම වැදගත් වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මැදි වයස කියලා කියන්නේ ජීවිතයේ අලුත්ම අවධියක් වෙනවා. මේ අවධියේදී ඔබට නිදහස්, විශ්වාසවන්ත, ස්වාධීන බවක් දැනෙන්න පුළුවන් අවධියක්. තව දෙයක් තමයි නොසිතූ ලෙස ගැබ් ගැනීම ඇති වෙන්න පුළුවන් කාලයක් වගේම ඒක වළක්වා ගන්න පුළුවන් කාලයක්. සාමාන්‍යයෙන් ඔබගේ වයස අවුරුදු 40-50 ගණන් වල නම් විවාහක වුණත් නැතත් Taman ලිංගික වශයෙන් ක්‍රියාශීලී නම් මේ දේවල් මතක තබා ගත යුතුයි. පළවෙනි එක තමයි ගැබ් ගන්න බැරි තරම් මට වයසයි කියලා. දෙවෙනි එක තමයි ඔසප් වීම නැවතිලාද කියලා හරියටම දන්නේ නැත්තම් වෛද්‍යවරයෙක්ගෙන් අහලා දැනගන්න ඕනි. තුන්වෙනි එක තමයි ඔබ පාවිච්චි කරන උපත් පාලන පෙති කල්ලිකුත් වී තිබේදයි නිතර අවධානයෙන් ඉන්න ඕනි. තව දෙයක් තමයි මැදි වයස ඔබේ සතුට රැඳෙන කාලයක් කර ගැනීම ඔබ සතු වෙනවා. ඉතින් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වගේ වැදගත් ලස්සන වීඩියෝ නරඹන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.